ලස්සන හොටෙල් එකකට මේකේ නම තමයි කිතුල්කන්ද මවුන්ටේන් රිසෝට්. ඉතින් මම දන්නවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාම සබහාදහමට ආදරය කරන ලස්සන මිනිස්සු. ඉතින් අපි අද ආවා හැමදාම බිල්ඩින් වලින් වට වෙලා ඉන්න අපිට මේ වගේ සබහාදහමට ලං වෙච්ච තැනක් කියලා කියන්නේ හරිම වටිනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි වීඩියෝ එකේ ගේන්න මේක කොච්චර ලස්සනද කියලා. ඒතර මේක කැලයක් මැද්ද තමයි තියෙන්නේ. කැලයක් කිව්වට නියුණු කැලයක් නෙමෙයි. පොඩි කැලයක්. පොඩි වනාන්තරයක් වගේ තමයි. අතන ලොකු ගස් තියෙනවා. හරිම සිසිලසයි වෙනම. ඇත්තටම මේකට යනකොට මට දැනෙච්ච දෙයක් තමයි පුංචි වනාන්තරයක් එලි කරලා හදලා තියෙන නිසා දෙපස ගස් වැල් වලින් පෙරිලා හරිම ලස්සනයි. අපි ගියේ වැහිබර දවසක නිසා හරිම ලස්සනයි පරිසරය. වතුර වැටෙන සද්දය, ඒ වගේම සතුන්ගේ සද්දය හැම එකම විඳගෙන යන්න පුළුවන් හැකියාව ලැබුණා. ඉතින් මේ පාර දිගට වාහනයක වුණත් යන්න පුළුවන්. Saturday Sunday ඒ කියන්නේ සති අන්තයේ දවස්වල මෙයාලගේ බුෆේ එකක් තියෙනවා. බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් තුනටම බුෆේ එකක් තියෙනවා. යන්න කලින් කෝල් එකක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ලස්සනට බුෆේ එක අරේන්ජ් කරලා තිබුණා. කෑම හරිම රසයි. මම මේ හොටෙල් එක ප්‍රොමෝට් කරන වීඩියෝ එකක් නෙමෙයි. ඇත්තටම කරන්නේ මේ ලොකේෂන් එක ගැන ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඒක නිසා මම මේ දේවල් පිළිබඳව වැඩි විස්තර කරන්නේ. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. ලස්සන වීව් එකක් තියෙනවා. මොකද රෙස්ටොරන්ට් එක තියෙන්නේ උඩම ෆ්ලෝ එකේ. ඒක නිසා බලන්න වටපිටාව කඳු පන්ති හැම එකක්ම පේනවා ලස්සනයි. වැහිබර දවසක් නිසා අහසත් හරිම ලස්සනයි. අපේ හිතයි බඩයි දෙකම පිරුණ කියලා කියන්න පුළුවන්. ඔහොම තමයි මගේ වීඩියෝ එක අවසානයේ තියෙන්නේ. channel එක subscribe කරේ නැති අය subscribe කරලා මගේ වීඩියෝස් බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහින් එන්න සුබ දවසක් හැමෝටම.